අපිට නාගලෝකීට මේ බෝධීන් වහන්සේ රැගෙන ගිහිල්ලා අපි වන්දනා කරලා ගෙනල්ල මේ විදිහටම තැම්පත් කරන්න අපි පොරොන්දු වෙන්න අපිට සතියක් නාගලෝකෙට අරගෙන යන්න අවසර දෙන්න කියලා සංගමිතා රහත් භික්ෂුණියගෙන් නාගයන් බොහොම බැගෑපත්ව ඉල්ලීමක් කරා මේ නාගයන් ගැන අනුකම්පා කරපු සංගමිත්තාව සතියක් නාලොවට අරගෙන ගිහිල්ල බෝධීන් වහන්සේට පුද පූජා කරන්න නාගයන්ට පැවරුවා මේ නාගයන් මහා සාගරයෙන් මතුවෙලා බොහොම සද්ධාවෙන් දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ නාගලෝකයට අරගෙන ගිහිල්ලා සතියක් පුරා නාලෝ පුද පූජා පවත්වල නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා ආයමත් නැවේ ගෙනහල්ල පිහිටෙව්ව කියල සඳහන් වෙනවා. එනිසා තමයි අපි බෝධීන් වහන්සේගේ ඉතිහාසෙ මේ බෝධි වරණාවන් ගැන කතා කරනකොට සතියක් නාලුව පුදලද බෝධිය කියල මේ බෝධීන් වහන්සේ ගැන සිහි කරමින් වන්දනාමාන කරත් නාග රාජ්‍යම පවා බෝධීන් වහන්සේට පූජා කරා